අයිබෝන් ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුව සහ සීමා සහිත දිරිය වනිතා සංවර්ධන සේවා සම්පකාර සමිතිය විදිහට අපි සාමාන්‍යයෙන් කරන්නේ ගල්ගමුවේ ඉන්න ග්‍රාමීය දිරිය කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව වැඩසටහන. ඉතින් අපි අද එහෙම ව්‍යවසායකත්ව වැඩසටහනකට යනකොට අපේ සමාජිකාවක් ඔක්සිජන් අවශ්‍යතාවය හින්දා ඔක්සිජන් අවශ්‍යතාවය කිව්වහම ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇති යුගයක් තිබ්බ ඔක්සිජන් කන්නද කියලා අහලා. නමුත් මේ ඔක්සිජන් නැතුව ජීවිතයත් මරණයත් අතර පොරබඳින අපේ සමාජිකාවක් හොයාගෙන තමයි අපි මේ එන්නේ. අපි ගිහිල්ලා බලමු ඇය මේ කියන ඔක්සිජන් කතාව මොකක්ද කියලා. ඇයට තියෙන අවශ්‍යතාවය මොකක්ද? ඇයි එහෙම ඔක්සිජන් මේ ආසියාතික රටක් වෙන ශ්‍රී ලංකාවේ ගස් කොළන් වැවෙන මේ ප්‍රදේශවල ඇයි එහෙම ඔක්සිජන් ඌනතාවයක් තියෙන්නේ කොහොමද? මේ කතාව අපි අහගමු ගිහිල්ලා. එන්න යන මාත් එක්ක. මේක තමයි ඇය ජීවත් වෙන ගෙදර. චිත්‍රා මේ ඉන්නේ අපිත් එක්ක ඉන්නේ චිත්‍රා. ඇය තමයි මේ රෝගයෙන් පෙළෙන්නේ. අපි ඇයගෙන් අහලා විස්තර ටික දැනගමු. මොකද්ද මේ ඔක්සිජන් ඌනතාවය, කොහොමද ඒක ඇති වුනේ, ඇය ජීවත් වෙන පරිසරය සහ ඇය කොහොමද මේකට ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද කියන එක අපි ඇයගෙන්ම දැනගමු. ඉතින් චිත්‍රා දැන් අපි දිරිය වනිතා වැඩසටහනට ඇවිල්ලා ඔයා අපි අඳුරගත්තා. ඔයාගේ දක්ෂ නිර්මාණ ශිල්පියෙක්. ඔයා හුඟක් දේවල් වියනවා, ගොතනවා. ඒවකින් ඔයා ආර්ථිකයට ඔයාගේ ගෙදර ආර්ථිකය සහ ඔයාගේ ආර්ථිකයට අවශ්‍ය කරන බෙහෙත් ගන්න කරන දේවල් තමයි ඔයා මේ නිර්මාණය කරලා ඒවා අලෙවි කරලා කරන්නේ. ඒ අතරතුරේ තමයි අපි අහන්නේ ඔයාගෙන් කොහොමද මේ විස්තර ටික, මොකද්ද මේ වෙන්නේ, මොකද්ද ඔයාට තියෙන අසනීප ගතිය කියලා. ඔයා සැරෙන් සැරේට අසනීප වෙනවා කියනවා. ඉතින් අපිට කියන්නකෝ ඔයා ඉපදෙන්නේ කොයි කාලේද, කොහෙද ගම, අම්මා තාත්තා කවුද, කොහොමද මේ අසනීප වුනේ කියන එක අපිට චුට්ටක් කියාගෙන යන්නකෝ. ඉපදුනේ රෙත 99 මගේ උපන් ගම උත්තර සීමරංගමුව. මගේ අම්මගේ නම සෝමාවති, තාත්තගේ නම විජේරත්න, මගේ නම චිත්‍රා කුසුම් කුමාරී. මට දැන් අවුරුදු 34ක් වෙනවා වයස. මම දැන් රෝගාතුර වෙලා දැන් අවුරුදු 12ක් විතර වෙනවා. 12ක් විතර අවුරුදු 12ක් විතර වෙනවා අසනීපේ. ඔයාට මේ අසනීපේ මුලින්ම හැදුනේ කොහොමද? මුලින්ම හැදුනේ සර් මම ඉස්කෝලේ යන කාලේ මට තිබුණේ නැහැ. මම ඒක ලෙවලා 2006 අවුරුද්දේ මේ ඉස්කෝලෙන් අවුට් වෙලා ගාමට යන්න ගත්තා. ඒකලා ඒ අනකොට ටික තිබුණා. ඒත් මං ඉස්රෝල් වලින් බෙහෙත් අරගෙන මේ වැඩ කරා. ඒතකොට එච්චර මෙහෙම බලපත්‍රව තිබුණ නැහැ. ඒක ලෙවලා මේ දැන් එන්න දැන් වයසට යන්න මේ අවුරුදු 7-8ක ඉඳන් තමයි මේ වැඩි. වෛද්‍යවරු කියන්නේ ඔයාගේ දැන් ඔය පෙනහැල්ල සම්බන්ධව වෛද්‍යවරුන් දීලා තියෙන ඒ විස්තරය අපිට පොඩ්ඩක් කියනවද? කොහොමද හුස්ම ගන්න අමාරු වෙන්නේ? එතකොට ඇයි එහෙම දෙයක් වෙන්නේ කියන එක වෛද්‍යවරු කොහොමද කිව්වාද? ඔව් වෛද්‍යවරු මට කියලා තියෙන්නේ සර් මගේ පෙනහළු දෙක මේ අර පෙනහළු දෙක වායු වලින් පුරවලා වගේ අර ඇකිලීම අඩුයි කියනවා, ක්‍රියාකාරීත්වය අඩුයි කියනවා. මගේ පෙනහළු දෙක අර පරිසරයෙන් ගන්න ඔක්සිජන් මට්ටම පෙනහළු දෙක ඔක්සිජන් මට්ටම හදව ගන්නවා අඩුයි කියනවා. ඒකට මේ කෘත්‍රිම ඔක්සිජන් ගන්න කියලා මට වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි සාමාන්‍ය විදිහට හුස්ම ගන්නවා, අපිට කාලයක් තිබ්බා ඔක්සිජන් කන්නද කියලා හෙව්වා. දැන් එතකොට අපි දැන් මේකෙදි අපේ ඔක්සිජන් අවශ්‍යතාවය මොකක්ද කියන එක අපිට දැඩිව දැනෙනවා. එතකොට මේ ඔක්සිජන් වල ඔක්සිජන් නැතුව අපි දැන් සුයිම කෙනෙක් අපි පිහිනුම් කරුවෙක් ගත්තොත් එහෙම ඔහු හොඳට හුස්ම අරගෙන තමයි ජලය ඇතුළට ගිහිල්ලා තමන්ගේ තියෙන හුස්ම ප්‍රමාණයෙන් තමයි ඒ ජලය ඇතුළේ ඉන්නේ. ඊට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙන කිමුදුම් කරුවෙක් ගත්තොත් එහෙම ඔක්සිජන් ටැංකි දෙකක් පිටේ බැඳගෙන ගිහිල්ලා ගන්නෙ. එයා අවශ්‍යතාවය ගිහිල්ලා මුහුද ඇතුළ සහ ජලාශවල ගිහිල්ලා එයා ආපහු උඩට එනවා. ඊට අමතරව අපි දන්නවා එවරස්ට් කඳු තරණයේදී සාමාන්‍යයෙන් නේපාලයෙන් උඩට යනකොට අපේ අර්ධතාවය අඩු වෙනගෙන එනකොට ඔක්සිජන් අපිට අවශ්‍ය වෙනවා උඩට යන්න. ඒතර ඒගොල්ලන්ගේ මේ පැතිවල ජීවත් වෙලා ඉන්න කට්ටියගේ පෙනහැල්ල විශාලයි. ඒතකොට ඔක්සිජන් ඒගොල්ලන්ට දරා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මේ අපිත් එක්ක ඝර්ම කලාපී රටක ශ්‍රී ලංකාව වගේ ප්‍රදේශයක ජීවත් වෙන මේ වාගේ කෙනෙකුට මේ වාගේ අසනීපයක් තියෙනවා කියන එක සාමාන්‍යයෙන් ලක්ෂයකට එක්කෙනෙක් වාගේ තමයි මේ වාගේ දෙයක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. ඉතින් ඔයා සුවිශේෂ පුද්ගලයෙක්. අපි අහමු ඔයාගේ රෝග ලක්ෂණ, ඔයා ඒක හැදුනහම කොහොමද ගන්න කියන එක අපි චුට්ටක් අහමු. ඔයා දැන් මේ කලින් ඔය රෝග තත්ත්වය ඇතුණාම ඔයා ගන්න ක්‍රියාමාර්ගය අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. මං අනුරාධපුරයෙන් ප්‍රතිකාර ගන්නේ. මං ගෙදර දැනට මගේ ඔක්සිජන් සිලින්ඩරයක් තියෙනවා. ඒකත් මම ගමේ අයගේ ආධාරත්වයෙන් තමයි මම ඒකත් අරන් තියෙන්නේ.
දැන් වෛද්‍යවරු නිර්දේශ කරන විදිහට මට ඒකත් දැන් තියෙන මට මදි. මම දැන් ඉන්න ලෙඩේ අනුව ඒක මදි මට දවස් 2යි පාවිච්චි කරන්න පුළුවන්. මගේ රෝග ලක්ෂණ කියන්නේ මට වැඩ ගෙවදොර අතු ගන්න කරන්න අමාරුයි. එතකොට හුස්ම ගන්න අමාරුයි. නාන්න කරන්නත් අමාරුයි. තනියම ඒක වියන්න පිහන්න අමාරුයි. අර ඒ වෙලාවට මහන්සි වෙලා වැඩක් කරනකොට මට හුස්ම ගන්න අමාරුයි. කැස්සක් කරන ඒක ගොඩක් වැඩි වෙන්නේ ඒ වෙලාවට. දැන් ඒ වෙලාවට ඔයා කරන්නේ මේක ඉවර වෙලා තිබුණොත් ළඟම තියෙන හොස්පිටල් එක ඔයාට ළඟ තඹුත්තේගම අනුරාධපුරේ තමයි ඔයා ක්ලිනික් එකම යන්නේ. තඹුත්තේගමට යන්න මෙතන ඉඳලා සාමාන්‍යයෙන් පැයක් එකමාරක් විතර යනවා මේ තියෙන තත්ත්වයක් උඩ. එතකොට වෛද්‍යවරු ඔයාට නිර්දේශ කරනවා පෝටබල් එකක්. එහෙම නැත්නම් අපේ තියෙන වටපිටාවෙන් ඔක්සිජන් උකහා ගන්න මැෂින් එකක්. ඒ මැෂින් එක ගත්තොත් ඔයාට නිතර දෙවේලේ අර ඔක්සිජන් මැෂින් එක අරගෙන පරණ එක අරගෙන ගිහිල්ලා අපෝ අලුත් එකක් ගන්න එනකන් වේටින් ලිස්ට් එකේ ඉන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් දැනට රජයෙන් ඒක ලබා දීමට ඔයාට අපහසුතාවයක් පවසනවද? මොකද්ද කියන්නේ? ඔව් දැනට මම ඉස්පිරිතාලේ වේටින් ලිස්ට් එකේ ඉන්නවා ඒ ඔක්සිජන් මැෂින් එකට ඒක ගන්න. ඒක එයාලා කියන තව ගොඩ පරක්කු වෙනවා කියලා. ඊට පස්සේ දැනට මට ડોක්ටර් නිර්දේශ කළ ලියුමක් දීලා තියෙනවා පෝටබල් මැෂින් එකක් ගන්න. ඒක යන්නේන තැන් වල කරේ දාගෙන යන්න පුළුවනි. ඒක එච්චර බර නැහැ. ඒක ගොඩාක් මිල අධිකයි කියලා තමයි කියන්නේ ડોක්ටර්ලා. අපිට දීලා තියෙන විස්තරවල අනුව ඔයාට ඒ මැෂින් එකට ලක්ෂ 10කට වැඩිය වැය වෙන බව සඳහන් කරලා තියෙනවා. එතකොට මේක ඔයා ජීවත් වෙන පරිසරය සහ ඔයාගේ මව සහ ඔයා විතරයි ජීවත් වෙන්නේ. එතකොට ඔයාට මේක මිලදී ගැනීමේ තියෙන මේක අඩුයි. රජයෙන් මේක ලබා දීමටත් ඔයාට හැකියාවක් නැහැ. ඒ නිසා අපි අපේ ඉන්න ප්‍රේක්ෂකයෝ සහ අපේ දිරිය වනිතා වැඩසටහනේ ඉන්න සමාජිකාවන්ගෙන් අපේ අධ්‍යක්ෂකතුමියගෙන් අපි ඉල්ලීමක් කරමු. අපි ගැන සලකලා බලලා ඔයා වගේ තරුණියෙකුට මේක අපිට ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද කියලා ඉවරලා අපි අහලා බලමු. ඊට අමතරව ලංකාවේ ඉන්න හුඟක් දානපතියෝ ඉන්නවා. අපි ඒගොල්ලන්ට ප්‍රසිද්ධ අපි ඉල්ලීමක් කරමු ඔයා ගැන සැලකිලිමක් වෙන්න කියලා. මොකද ඔයා වගේ ලෙඩ්ඩු ලක්ෂයකට එකක් වගේ තමයි ඉන්නේ. ලංකාවේ බොහොම සුළු ප්‍රමාණයක් තමයි මේවා ගෙන්නේ. නමුත් ලෝකේ සමහර තැන්වල ඉන්නවා කියන එක ඔයා මට විස්තර දුන්නාට පස්සේ මම අන්තර්ජාලය හරහා පරිශීලනය කරලා බැලුවා. එහෙම ලෙඩ්ඩු ඉන්නවා. හරි මේ මැෂින් එකෙන් තමයි ඔයාගේ ඔය ඔක්සිජන් අවශ්‍යතාවය සපුරාගන්නේ. මේක තමයි ඔයාට තඹුත්තේගම රජයේ රෝහලෙන් දෙන්නේ. එතකොට මේකෙන් ඔයා පවසන විදිහට ඔයාට දින 2යි ඔයාගේ අසනීප තත්ත්වය උග්‍ර වුණාම තියෙන්නේ. ඊට පස්සේ ඔයා නැවත ආපහු තඹුත්තේගම රෝහලට ගිහින් ඉවරලා මේක ස්ටෝස් වලට බාර දීලා එතනින් ආපහු එකක් ගන්න ඕනේ. ඒක තමයි ඔයාගේ ක්‍රමවේදය. එතකොට ඒ අතරතුරේ ඔයාට අසනීප වැඩි වුණොත් එහෙම ඔයාට වෙන විකල්පයක් නැහැ. නෑ. ඔයාට ඒක පෙර නිමිති එන්න කලින් ඔයා කරන්නේ මේක ගිහිල්ලා එතෙන්ට දීලා එතනින් මැෂින් එකක් අරගෙන එනවා. දැන් ඔයා වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙන මේ පෝටබල් මැෂින් එක මේ ඔයාට ගන්න කියලා නිර්දේශ කරලා තියෙන මැෂින් එක ගත්තොත් එහෙම ඔයාට 24 hours එහෙම නැත්නම් පැය 24ම ඒක ඔටෝ රීෆිල් වෙනවා. ඒකෙන් ඔයාගේ අවශ්‍යතාවය තියාගන්න පුළුවන්. ඔයාට රිස්ක් එකක් නැහැ. ඔයාට අවදානමක් නැහැ. ඒ වැඩේ කරගන්න පුළුවන්. දැන් එහෙම තමයි එහෙම නිර්දේශ කරලා තියෙන්නේ. ඒතකොට අපිට දැන් අවශ්‍යතාවය තියෙන්නේ ඔයාට ඒ පෝටබල් මැෂින් එකක් මිලදී ගැනීම තමයි. නමුත් ඔයාට ඔයාගේ තියෙන පෞල් පද්ධතිය පසුබිම අනුව සහ ඔයාගේ ජීවන තත්ත්වය ආර්ථික තත්ත්වය අනුව එහෙම ගන්න හැකියාවක් නැහැ ඔයාට. ඉතින් අපි ඒ නිසා තමයි අපේ ඉන්න දිරිය වනිතා සමාජිකාවන්ට එතකොට අපේ ලංකාවේ ඉන්න අනිත් දානපතීන්ට අපේ ප්‍රේක්ෂකයන්ට සහ ලංකාවේ අනිත් මේ සඳහා සම්බන්ධ වෙලා ඉන්න පුණ්‍යායතන තියෙනවා. ඒවට අපි ඉල්ලීමක් කරමු. මේ ලක්ෂයකට එකක් වාගේ අවදානමක් තියෙන ඔයාව අපි ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුව සහ සීමා සහිත දිරිය වනිතා සංවර්ධන සේවා සම්පකාර සමිතිය විදිහට සාමාන්‍යයෙන් අපි කරන්නේ ප්‍රදේශයේ ඉන්න කාන්තාවන්ගේ ව්‍යවසායගත වැඩසටහන් සම්බන්ධව අවශ්‍ය අතහිත දෙන වැඩසටහන් තමයි කරන්නේ. ඊට අමතරව අපිට යම්කිසි වනිතා කටයුතු සම්බන්ධව යම්කිසි විශේෂ නිර්දේශයක් ආවොත් විශේෂ වැඩසටහනක් ආවොත් ඒ අපි ජනතාව අතරට ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ යටතේ තමයි අපිට අද මේ සියමලංගමුවේ වීරගොල්ලේ චිත්‍රා අපිට හම්බෙන්නේ. ඉතින් ඒ චිත්‍රගේ ඉල්ලීම වෙන්නේ අවසාන වශයෙන් ඇය ජීවිතයේ ජය ගන්න වෙරවීරියෙන් ධෛර්යයෙන් දඟලන කාන්තාවක්. ඉතින් ඇය වගේ අය සාමාන්‍යයෙන් ලෝකේ ඉන්නේ ලක්ෂයකට එක්කෙනෙක් වගේ තමයි පෙනහළු සම්බන්ධව ඔක්සිජන් අවශ්‍යතාවයක්
උඩ ජීවත් වෙන්න උත්සාහ කරන කාන්තාවක් සහ සාමාන්‍ය මිනිසුන් විදියට ජීවත් වෙන අය ඉන්නේ එහෙම සංඛ්‍යාවක්. එහෙනම් 100.001ක් විතර තමයි මේ වගේ අය ඉන්නේ. ඉතින් ඇයගේ අපේ ප්‍රදේශයේ ජීවත් වෙන අය වගේ අයට අතහිත දෙන එක අනිත් අපේ ඉන්න ව්‍යවසායකයන්ගේ දිරිය කාන්තාවන්ගේ යුතුයකමක්. ඉතින් අපි ඔබට ගෙනහැර පානවා ඇය විඳින මේ වැඩසටහන මේ ජීවිතයේ ජීවත් වෙන්න ඔක්සිජන් අවශ්‍යතාවය ඇය කොහොමද පිරිමහා ගන්න කියන එක. ඉතින් අපි හැමෝගෙම ඉල්ලා සිටිනවා ඇයට පුළුවන් උපකාරයක් කරන්න. එතකොට ඒක තමයි අපේ තියෙන මනුෂ්‍යත්වය වෙන්නේ. ඉතින් ඒතකොට දිරිය කාන්තාවක්, දිරිය වනිතාවක්, අපේ ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුවේ සමාජිකාවක්. ඉතින් ඒ නිසා ඇයට මේ අවශ්‍ය කරන පහසුකම සපයා දෙන එක අපේ යුතුයකමක්. ඉතින් අපි ඇගේ වචන වලින්ම අපි අහගමු කොහොමද ඇයට උදව් කරන්න පුළුවන් කියලා. මට දැන් ගොඩක්ම අවශ්‍යලා තියෙන්නේ අර පෝටබල් මැෂින් එකක් ගන්න දැන් තියෙන තත්ත්වය අනුව මට ඒක ගන්න ගොඩක් උපකාර කරන්න මම ගොඩාක් අයගෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මට මේ මැෂින් එක ගන්න උපකාර කරන්න කියලා. මට බෙහෙත් ගන්නයි ඒ මැෂින් එක ගන්න ගොඩක් උපකාර කරන්න කියලා මගේ ෆෝන් නම්බර් එක යනවා ස්මේල් එකේ. ඒකයි මම ගල්ගමුව ලංකා බැංකුවේ ගිණුම් අංකෙත් වැටෙනවා. ඒකට පුළුවන් තරම් මට මම දැන් ඉන්න තත්ත්වයේ මට අර පෝටබල් මැෂින් එක ගන්න ලක්ෂ 10කට ආසන්න මුදලක් යනවා. ඒක ලබා ගන්න මට සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ මට ඒක ගන්න උපකාරයක් මේ අවස්ථාවේ උදව් කරන්න කියලා.